ලකුණු 17ක් අවශ්‍යයි ජයග්‍රහණයට පන්දු 4ක් තුල වයිට් පන්දුක නිපන්දුක අවධානය යොමුවන් 4 පාර 4ක් එල්ල කළොත් මේ තරගයේ ලකුණු සම මට්ටමේ නිමාවට පත් වෙනවා. අනුෂ්ක පෙරවා පන්දුව බාර ගන්නවා. කවදාත් වාසනාව තිබූ පන්දුව යවන්නේ ප්‍රකඩාලෝලිය අසන්නදී මතක නම් එවකට ක්‍රීඩා කරේ සුපර් චැලෙන්ජර්ස් ක්‍රීඩකින් සමග මොරටුව සෙවන්ස් තරගය පානුදුර ක්‍රීඩා පිටිය පානුදුර මෝදනවිල ක්‍රීඩා පිටිය තුල මුදල් රුපියල් ලක්ෂයක් ලබා දුන් තරග මාලාවේ පන්දු 4ක් තුල ලකුණු 5ක 6ක් ආරක්ෂා කර ගැනීමට තිබුණේ යානෝ ඩේෂාන් මෙන්ඩිස් පිටිකරුවා වූයේ ප්‍රකඩාලෝලිය අසන්නදී ඒ ලකුණු 5 6 ආරක්ෂා කරමින් තම කණ්ඩායම අවසන් මහ තරගයට කැඳවාගෙන ගියා. මේ අපූර්ව පන්දු යන රමණීය පහරක් ඉන්දික එල්ල කරේ. දැන් පන්දු 3ක් තුල ලකුණු 13ක් අවශ්‍යයි ජයග්‍රහණයට. සුදාලා මනුෂ්ක පෙරවා රමණීය පහරක් ආයක් ලකුණු 4 කිමි කර ගැනීමක්. දැන් පන්දු 2ක් තුල ලකුණු 9ක් අවශ්‍යයි. ඉන්දික පසුපෙළ පිටිකරුවෙක් ලෙස පැමිණ අපූර්වට මේ තරගයට අවතීර්ණ වුණා. දැන් පන්දු 2ක් තුල ලකුණු 9ක් අවශ්‍යයි. දැන් කවුඩාන ශ්‍රී නායකයා පැමිණිය යුතුයි. ඉක්මනින්ම මෙම ස්ථානයට පැමිණ ආයුධ පතු පුරවා මෙහි සිටින ජයගත් පාර නායකයා සමග කාසිය වාසුරගා බලන්න. දිවෙනවා පන්දු යැවීමට අනුෂ්ක පෙරවා රුබේරුට හැකියාවක් ලැබෙන්නේ පන්දුව නතර කර ගැනීමට තත්ත්වය අතිශය උණුසුම් වූවා. දැන් ප්‍රකඩාලෝලිය අසන්නදී දැන් එක් පන්දුවක් තුල ලකුණු 5ක් අවශ්‍යයි. මේ පන්දුව තුලත් ඉන්දික 4 පහරක් එල්ල කළොත් ලකුණු සම වෙනවා ප්‍රකඩාලෝලිය අසන්නදී. අනුවත්තරේ කාසලම් පෙරේරාජ්ගේ සමුගැනීමේ තරගය කදිම ලෙස විසඳෙවි කියා බොහෝ දෙනා කතා කරන්නේ. දැන් එක් පන්දුවක් තුල ලකුණු 5ක් අවශ්‍යයි. දැන් සුදානම් මේ තීරණාත්මක අවසන් පන්දුව හිමි ලබා දීමට ඉන්දික මනාව පන්දුව දකින්න පිටිකරුවා මේ පන්දුව තුලත් ඒ වික්‍රමයේ සිදු කළ යුතුයි. දිවෙන අනුෂ්ක පෙරවා මෙන්න මේ ආයතනයට